මම බාත්රූම් එකට යද්දි මගේ පුතා සිහියක් නැතුව බිම වැටිලා හිටියා. එයා වටේටම හිස් ඉන්සියුලින් කටු තිබුණා. එයා ඒ හැම එකක්ම ඇඟට ගහගෙන මට හුස්ම ගන්නත් බෑ වගේ වුණා. මම යාව වඩාගෙන පාවහන්වත් නැතුව පාරෙන් අනික් පැත්තේ තිබ්බ හොස්පිටල් එකට දිව්වා. මං ගොඩක් බය වෙලා හිටියේ. ඇයි පුතේ ඔයා මෙහෙම කරගත්තේ? එයා හිමින් මුමුණලා කිව්වා. නර්ස් කිව්වා ලොකු ළමයි තනියම ඉන්සියුලින් විද ගන්නවා කියලා. තනියම විද ගන්න තරමට ඉක්මනට ලොකු වෙලා ශක්තිමත් වෙන්න පුළුවන් කිව්වා. මටත් ශක්තිමත් වෙන්න ඕන වුණා අම්මේ. අපි ER එකට යද්දි මං කෑ ගැව්වා කවුරු හරි උදව් කරන්න කියලා. දොස්තරලයි නර්ස්ලයි අපේ ළඟට දිව්වා. මැඩම් මොකද උනේ? මං කලබලින් කිව්වා ඉන්සියුලින් ඕවර්ඩෝස් වෙලා. අනේ බේරගන්න. නර්ස් දොස්තරලට විස්තරේ කියන්න දිව්වා. මං බයෙන් එහාට මෙහාට ඇවිද්දා. මගේ ඇස්වලින් කඳුළු වැටිද්දි මං අර නර්ස්ව දැක්කා. පුතාට ඔය කතාව කියපු කෙනා. මම යා ළඟට ගිහින් කන හරහා පාරක් ගැහුවා. ඔයා හින්දයි අද මගේ පුතා ජීවිතයත් එක්ක සටන් කරන්නේ. ඒ නර්ස් ගැහි ගැහි කිව්වා මම හිතුවේ යාට ශක්තිමත් ළමයෙක් වෙන්න උදව් කරන්න විතරයි. මට මාරම කීන්තියක් ආවා. යාට ඕවර්ඩෝස් වෙලා. යාට ශක්තිමත් වෙන්න විතරයි ඕන උනේ. ඊ හැමදේම ඔයා හින්දා. මම යාගේ පපුවට ඇඟිල්ලෙන් ඇන්නා. හැබැයි ඒත් එක්කම මගේ පපුව නතර වුණා වගේ වුණා. හොස්පිටල් එකේ මයික් එකකින් ඇහුණා කෝඩ් බ්ලූ ER එකට කෝඩ් බ්ලූ කියලා. හැරිලා බලද්දි දොස්තර කෙනෙක් මගේ පුතාගේ පුංචි පපුව තද කරනවා. CPR දැක්කා. අර නර්ස්ගේ මූණ සුදු මැලි වුණා.